රත්නාහිර පළාත් සභාවේ අමාත්‍යාංශ 5ක් හොබ වෙමින් කටයුතු කරන ගරු පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මැතිතුමන් පිළිබඳව සිහිපත් කිරීමටයි අප සූදානම් වන්නේ. එතුමා තමන්ගේ දේශපාලන ගමන් මගේ දේශපාලන සම්බන්ධතාවයන් විශාල වශයෙන් තහවුරු කර ගනිමින් ගරු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන් පවරන කටයුතු හරියාකාරව ඉටු කරමින් තමන්ගේ දේශපාලන ගමන් මඟ හරියාකාරව ඉදිරියට ගෙන යන තරුණ නායකයෙක්. විශේෂයෙන්ම මෙතුමාගේ නායකත්වයේ පිළිබඳව ඒ වගේම දේශපාලන ගමන් මඟ පිළිබඳව කතා කිරීමේදී එතුමා මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ගරු නගරාධිපතිවරයෙක්, ඒ වගේම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්, ඒ වගේම පළාත් සභාවේ ගරු අමාත්‍යවරයෙක් දක්වා ඉහළට එමින් පළාත් සභාවේ මාර්ග සංවර්ධන, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, නිවාස හා ඉදිකිරීම, දීවර හා සංචාරක කටයුතු කියන අමාත්‍යාංශ 5 කටයුතු කරමින් ඉතාමත්ම සාර්ථක ගමනක් ඉදිරියට යන තරුණ ඇමතිවරයෙක්. අද මීගමුව නගරය ඉතාමත්ම දැකුම්කලු නගරයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් සමගම මීගමුව නගරය සහ අවට ප්‍රදේශවල මහා මාර්ග පද්ධතිය එදා ඉතා අබලන් තත්ත්වයක පැවතුනත් අද සියලුම මාර්ග කාපට් අතුරා ඒ වගේම කොන්ක්‍රීට් අතුරා සියලුම මාර්ග ගමනාගමනය සඳහා සුදුසු මට්ටමකට පත් කරලා තිබෙනවා. ඒ සමගම මෙතුමාගේ සංචාරක අමාත්‍යාංශය හරහා අපිට මතකයි එදා බෙරළ තීරයේ ගමන් කිරීමේදී ඉතාමත්ම අපහසුතාවයෙන් ගමන් කිරීමට සිද්ධ වුණා. කැලිකසල පිරුණු බෙරළ තීරය. එදා සංචාරකයන් පැමිණීමේදී මීගමුවට වඩා හික්කඩුව වැනි ප්‍රදේශ තෝරා ගැනීමට මෙය බලපෑවා. නමුත් මෙතුමා සංචාරක අමාත්‍යවරයා වශයෙන් පත්වීමත් සමග මේ මීගමුව බෙරළ තීරය ඉතාමත්ම දැකුම්කලු මට්ටමට පත් කරගත්තා. ඒත් එක්කම මෙතුමා මීගමුවේ ජනතාවට විශේෂයෙන් අපි දන්නවා මීගමුවේ කාන්තාවන් එදා ගෙදරට සීමා වෙච්ච චරිතයක් බවට පත් වෙලා තිබුණා. ගෙදර උයන පියන එක පමනක් කරන තත්ත්වයට පත් වෙලා තිබුණා. නමුත් මෙතුමා මීගමුව කාන්තාවන් ඉදිරියට ගැනීම සඳහා මෙතුමා නිමල් ලංසා පදනම හරහා කාන්තා සමිති පිහිටුවමින් අනුපමේ සේවයක් ඉටු කළපු දක්ෂ තරුණ නායකයෙක්. නිමල් ලංසා පදනමේ 3 වෙනි සංවත්සරයේ
අවස්ථාවටයි අපි මේ ලැබෙන්නේ. තුන්වෙනි සංවත්සරයේ නිමල්ලන්සා පදනමේ අපි 2013 පස්වෙනි මාසයේ 31 වෙනිදා අද දිනේදී තමයි අපි මේ උත්සවය සංවිධානය කරලා තිබෙන්නේ. ඔබට පේනවා මේ නිමල්ලන්සා පදනම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන භාණ්ඩ බෙදා දීමේ උත්සවයේ විවිධ අවස්ථා. එහිදී අපි නිමල්ලන්සා පදනම හරහා මීගමුවේ දීවර කාන්තාවන් එක් කරගෙන සමිති 52ක් පමණ පිහිටුවමින් මේ සමිති 52 මුළු සංඛ්‍යාව 8783 දෙනෙක් සමාජිකයෝ අපි සමග රැඳිලා ඉන්නවා. මේ රැඳිලා ඉන්න සමාජිකාවන් සමග තමයි අපි මේ කටයුත්ත වසර 3ක් මුළුල්ලේ පවත්වාගෙන යන්නේ. අපි 2011 වසරේ ලක්ෂ 880ක භාණ්ඩ බෙදා දුන්නා මේ නගර සභා පරිසරයේදී. ඊට අමතරව 2012 වසරේදී ලක්ෂ 683ක 2013 වසරේ මේ ඔබට පේන්නේ ලක්ෂ 743ක භාණ්ඩ බෙදා දීමේ උත්සවය. ඔබට පේනවා ඇති මේ කාන්තාවෝ කොයිතරම් යොසුලුව මේ කටයුත්තට සම්බන්ධ වෙනවද කියලා. අපි මේ එදා ගෙදර මුළු ගැන්වලා හිටිය මේ කාන්තාවෝ එක තැනකට ගෙනල්ලා ඔවුන්ගේ සමිතිය වෙනුවෙන් කුටියක් නිර්මාණය කරලා මේ කුටිය නිර්මාණය කරන්නේ මේ සමාජිකාවන්මයි. ඒ කුටිය තුලට තමන්ගේ සමිතියට අදාළ භාණ්ඩ ලබා දීලා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම මේ කුටිය තුල නිර්මාණය කරලා මේ භාණ්ඩ බෙදා දීම අපි ආරම්භ කරලා තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ කාන්තාවන් වෙනුවෙන් ගෙදර හිටපු ඒ කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා මහන මැසින් යුකී මැසින්, නෝමල් මැසින්, සිග්සැග් මැසින්, ඕලොක් මැසින් වගේ දේවල් මේ කාන්තාවන්ට අපි ලබා දීම කරනවා. ඊට අමතරව මේ කාන්තාවන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා කඩකෑම වැනි සුළු ආහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ගෑස් සිලින්ඩර් අපි ලබා දෙනවා. ඊට අමතරව අප විසින්ම පුහුණුව ලබා දීලා අප විසින්ම කෑම හදන ආකාරය හඳුන්වා දීලා මේ කාන්තාවන්ට අවන් එකක් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකින්නේ දුප්පත් කාන්තාවන්, දුප්පත් පවුල් වල අය තමයි අපි මේ තෝරගෙන තියෙන්නේ. එතකොට යතුරු පැදියක් ලබා ගැනීමට නොහැකි කාන්තාවන්, ඒ වගේම තමන්ගේ දරුවා පාසල වෙත අරයි යන්න, ඒ වගේම තමන්ගේ නිෂ්පාදන කඩයට යවා ගන්න, තමන්ගේ කරවල ටික මාළු ටික වෙළඳම් කරගන්න, නැත්තම් ලෙල්ලමට ගමන් කිරීමට අපි ඒ කාන්තාවන්ට පාපැදියක් ලබා දීමට කටයුතු කරලා. ඊට අමතරව මේ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා, දරුවා හෝ වෙනත් අයෙකු දීවර රැකියාවේ නිරත වෙනවා. ඔවුන්ට අපි දීවර බෝට්ටුවක්, ඒ වගේම අනිකුත් දීවර ආම්පන්න, දැල් ආදිය ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. එවැනි කාරණා රාශියක් එක්තැන් වුණ උත්සවයක් තමයි මේ නිමල්ලන්සා පදනම මගින් අද මේ සංවිධානය කරලා තියෙන්නේ. ඒ උත්සවයේ අවසාන නැත්නම් උච්චම අවස්ථාව ගරු පළාත් සභා අමාත්‍ය නිමල්ලන්සා මැතිතුමන්, ඒ වගේම ආරාධිත අමුත්තන් මේ අවස්ථාවට සහභාගී වෙන මොහොතයි දැන් මේ අපි දකින්නේ.
බොහොම ස්තුතියි ජූන් මාව හඳුන්වලා දුන්නේ අපේ පියතුමනේ සභාවනීය අමුත්තනේ ඔබ සියලු දෙනාත් එක්ක වාර්ෂිකව අපිට වතාවක් මේ ගමුවේදී හමු වෙන්න ඉඩකඩ ලබා දෙන්නේ බස්නාහිර පළාත් සභාවේ ගරු අමාත්‍ය නිමල්ලාන්සා මැතිතුමන්. නිමල්ලාන්සා පදනමක් දීවර කාන්තාවක් එකට එකතු වුණාම අතිවිශාල බෞද්ධ පදනමක් ගොඩනැගිලා තියෙන ආකාරය අපි